හරි මේ දැන් ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් 3 5 යන සංඛ්‍යාවලින් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක් ලබා ගැනීමට 100ට එකතු කළ යුතු සංඛ්‍යාව කීයද? ඔයාලට ප්‍රශ්නේ උඩින් පේනවා ඇති. ඒක පොඩ්ඩක් බලන්න. දැන් ඔයාලට උත්තර තුනක් දීලා තියෙනවා ළමයි 8. පළවෙනි උත්තරය දීලා තියෙනවා 8. ඊළඟ උත්තරය දීලා තියෙනවා 10. ඊළඟ උත්තරය දීලා තියෙනවා 20. ඔන්නම උත්තර තුනක් දීලා තියෙනවා. ආයෙ පොඩ්ඩක් බලන්න ප්‍රශ්නේ. 3 5 යන සංඛ්‍යාවලින් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක් ලබා ගැනීමට 100ට එකතු කළ යුතු සංඛ්‍යාව කීයද? දැන් අපිට 100ට එකතු දැන් මෙතන 8 කියන උත්තරේ දීලා තියෙනවානේ. ඉතින් අපි 100ට එකතු කරනවා 8. 108යි. දැන් බලන්න ඕනේ 108 3ෙන් බෙදෙනවද? 10ට 3 ඒවා 3ක් තියෙනවා. 3 වරක් 3 9යි අඩු කරාම 1යි. 8 ගේන්න මෙතෙන්ට. 18ට 3 ඒවා 6යි. 3 වරක් 6 18යි. 18ට 18 බිඳුවයි. එහෙනම් ඔන්න 108 කියන සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. ඊළඟට බලන්න ඕනේ 108 කියන සංඛ්‍යාව 5න් ඉතුරු නැතුව බෙදෙනවද? 10ට 5 ඒවා 2යි. 5ක් 2 10යි. 10න් 10ක් බිඳුවයි. 8 ගේනවා මෙතනට 8ට 5 ඒවා 1යි 5ක් 1 5යි ඉතුරු 3යි. අන්න 108 කියන සංඛ්‍යාව 3ෙන් බෙදුනා. ඒ වුණාට 108 5න් හරියටම බෙදුනේ නැහැ. එහෙනම් 100ට 8ක් එකතු කරොත් ඒ සංඛ්‍යාව 3ෙන් බෙදුනට 5න් බෙදෙන්නේ නැත. ඊළඟට 100ට 10ක් එකතු කරනවා. 100ට 10ක් එකතු කරාම 110යි. බලමු එයාවත් බෙදෙනවද කියලා. මුලින්ම 3ෙන් 11ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි 11න් 9ක් අඩු කරාම බබෝ 2යි. ඊළඟට මම අරන් යනවා බිඳුව මෙතනට 20ට 3 ඒවා 6ක් තියෙනවා 3 වරක් 6 18යි අඩු කරාම ඉතුරු 2යි. ඉතින් ඔයාලට මෙතනින් පේනවා 110 හරියටම 3ෙන් ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. දෙකක් ඉතුරු වෙනවනේ. ඉතින් ඒක නිසා මෙයාවත් මෙතනින් අයින් කරලා දාන්න පුළුවන්. මොකද 110 3ෙන් බෙදෙන්නේ නැහනේ. ඉතින් ආයි තේරුමක් නැහැනේ 5ෙන් බෙදලා මේකත් ඉවරයි. ඊට පස්සේ 100ට 20ක් එකතු කරාම 120යි. බලමු 120 3ෙන් බෙදෙනවද කියලා. 12ට 3 ඒවා 4යි. 3 වරක් 4 12යි. අඩු කරාම බිඳුවයි. මේ බිඳුව කියනවා මෙතනට බිඳුවට 3 ඒවා බිඳුවයි. 3 වරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. ඔන්න 120 බබෝ 3ෙන් නම් බෙදුණා. ඊළඟට 120 බෙදලා බලමු 5ෙන්. 12ට 5 ඒවා 2යි. 5 වරක් 2 10යි. 12න් 10ක් අඩු කරාම 2යි. බිඳුව ගේනවා මෙතනට. 20ට 5 ඒවා 4යි. 5 වරක් 4 20යි. 20න් 20ක් අඩු කරාම උත්තරේ බිඳුවයි. එහෙනම් 100ට 20ක් එකතු කරොත් තමයි ඒ සංඛ්‍යාව 3ෙනුයි 5ෙනුයි බෙදෙන්නේ. 100ට 20ක් එකතු කරාම එන සංඛ්‍යාව තමයි 3ෙනුයි 5ෙනුයි බෙදෙන්නේ. හරිනේ? ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යන්න.